හයි ෆ්‍රෙන්ඩ්ස්, අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් මැංගෝ ස්මූති එකක්. මේකට ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් ඕන වෙන්නේ නැහැ. මේ විදිහට කුටු කපාගත්ත මැංගෝ, ෆ්‍රෙෂ් මිල්ක් ඒවා දාලා තමයි අපි මේ ස්මූති එක හදන්නේ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාලට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් විදිහට මේ විදිහට කුටු කපාගත්තාම ඇති. ඒකට හැඩයක් අවශ්‍යතාවයක් නැහැ. මේ දවස්වල ඉතින් අඹ වාරේනේ. නිසා මම ඉතින් ස්මූතියක් හදන්න ඕනේ කියලා හිතුවා. දැන් අපි මේ මැංගෝ ටික බ්ලෙන්ඩර් එකට දාලා අපි ඒකට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. මම ගත්ත මේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ ලීඩ් එක බ්‍රවුන් කලර්. මම ඇත්තටම දන්නේ නැහැ ඒකට හේතුව. වෙනදට මම ගේනවා වෙන වෙන කලර්ස් නේ. ඔයාලා දන්නවනම් මට කමෙන්ට්ස් එකක් දාන්න යන්න. ඒකට අපි කිරි එකතු කරගන්නවා. මම නම් ගොඩක් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු මෙසැඳි කාලක් විතරයි සීනි තේ හැඳි දෙකක් වගේ එකතු කරගන්න. මොකද මම එච්චර සීනි බොන්න කැමති නැහැ. ඒ වුණාට මම මේකට වඩාත් රසවත් වෙන්න කියලා සීනි එකතු කරගන්නවා. ඔයාලට try කරන්න පුළුවන්. මේක ඇත්තටම මැංගෝ ජූස් එකකට වඩා මේක ස්මූති එකක්. මොකද ෆ්‍රෙෂ් මිල්ක් එකයි මැංගෝ එකයි හොඳට මික්ස් වෙලා ඇද්දි ඒකේ එන්නේ ටිකක් thick බැටර් එකක්, thick layer එකක්. ඉතින් ඒක ජූස් එකක් විදිහටත් බොන්න පුළුවන්, ස්මූති එකක් විදිහට බොන්නත් පුළුවන්. දැන් අපි බ්ලෙන්ඩ් කරගෙන බලමු කොහොමද මේකේ ෆයිනල් ලුක් එක එන්නේ කියලා. ඔන්න දැන් අපි ඒක බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. මේක ගෙදර තියෙන දේවල් වලින් ඊසිලි හදන්න පුළුවන් දෙයක්. මේක කිසිම මහන්සියක් නැහැ. ගොඩක් ටයිම් එක ගත වෙන්නෙත් නැහැ. හරිම ලේසියෙන් හරිම රසට මේක මාරම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. හරිම ලේසි. ගොඩාක් මහන්සි වෙන්න දෙයක් නැහැ. බලන්නකෝ ඒක ස්මූති එකක් ඇත්තටම. ඔයාලට මේකට අයිස්ක්‍රීම් දාලා කන්නත් පුළුවන්, බොන්නත් පුළුවන්. ඔයාලා කැමති ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවා හරි තව ෆ්‍රූට්ස් මොනවා හරි දාලා පාවිච්චි කරන්න පුළුවන්. බලන්නකෝ ඒකේ ලස්සන පාට රස. thank you